ඔන්න ඔයාලට අදත් වැදගත් වීඩියෝවක් අරන් ආවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ YouTube channel එක කොහොමද brand account එකක් කරන්න කියලා. ඔයාගේ YouTube channel එක brand account එකකට හරවගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට සාමාන්‍ය YouTube account එකක් තියෙද්දි ඔයාගේ email එක මාරු කරගන්න බෑ. ඒ වුණාට ඔයාලට YouTube channel එක brand account එකක් කරාට පස්සේ ඔයාගේ email එක ඕන වෙලාවක මාරු කරගන්න පුළුවන්. අපි දැන් එහෙනම් බලමු කොහොමද YouTube channel එක brand account එකක් කරන්න කියලා. ඉතින් මේ ක්‍රමය ඔයාලට ගොඩක් වැදගත් ඔයාගේ YouTube channel එකේ ආරක්ෂාවට. ඔයා මුලින්ම ඔයාගේ Google Chrome එකෙන් ඔයාගේ YouTube channel එකට log වෙන්න ඕනේ. මම මේ විදිහට මගේ YouTube channel එකට යනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙතන යන්න ඕනේ YouTube Studio එකට. ඊට පස්සේ ඔයා මෙයාගේ තැනකට අරන් එනවා. ඊට පස්සේ ඔයා මෙතන යන්න ඕනේ setting වලට. අපි දැන් බලමු මේක brand account එකක්ද normal account එකක්ද කියලා. මම මේ විදිහට මෙතෙන්ට යනවා. එතෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් permission කියලා තියෙනවා. ඔයා මේ permission කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ YouTube channel එකේ email එක මෙතන පෙන්නලා තියෙනවා. brand account එක නම් ඔයාලට මේ විදිහට නෙමෙයි බලා ගන්න පුළුවන් එන්නේ. අපි දැන් බලමු මේ account එක කොහොමද brand account එකක් කරන්න කියලා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන channel කියලා තියෙනවා. ඔය channel කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් advanced setting කියලා තියෙනවා. ඔයා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ manage YouTube කියලා තියෙනවා. ඔයා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ තැනකට යනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කරන්න ඕනේ මෙතනින් අලුත් channel එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ brand account එකට මාරු කරන්න ඕන. මෙතන අපිට අලුත් channel එකක් හදන්න ඕනේ. මේ create new channel කියන එකට යන්න. ඔයා මෙතෙන්දී අනිවාර්යෙන් දෙන්න ඕන ඔයාගේ YouTube channel එකේ දැනට තියෙන YouTube channel එකේ පරණ account එකේ නම තමයි. නැත්නම් ඔයාලට නම වෙනස් කරගන්න පුළුවන් පස්සේ අනිවාර්යෙන් ඔයා මෙතන දෙන්න ඕන ඔයාගේ YouTube channel එකේ පරණ YouTube channel එකේ නම. ඔයා මේ විදිහට දීලා මෙතනින් create channel කියන එක දෙන්න. ඔයා අනිවාර්යෙන් මෙතනදී ඔයාගේ පරණ YouTube channel එක දැන් හදන YouTube channel එක දෙක අඳුර ගන්න ඕන අනිවාර්යෙන්. නැත්නම් ඔයාට ඔයාගේ පරණ channel එක delete වෙලා යයි. ඔයාගේ අනිවාර්යෙන් පරණ channel එකයි අලුත් channel එකයි අඳුර ගන්න මෙතනින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ අලුත් channel එක හැදුනා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට තමයි අලුත් channel එක. ඔයාගේ password දෙමින් ඉල්ලුවොත් ඔයාගේ continue කරගෙන ඉස්සරහට එන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හොඳට මතක තියාගන්න ඔයා brand account එකක් කරන්න යද්දී අනිවාර්යෙන් ඔයා ඉන්න ඕන ඔයාගේ පරණ account එකේ. මේ අලුත් account එක select කරගෙන ඉස්සරහට යන්න එපා. ඔයාගේ පරණ account එකේ තමයි අනිවාර්යෙන් ඉන්න ඕනේ. දැන් මම මෙතනින් මගේ පරණ account එකට ආයි log වෙන්න ඕනේ. මම ඒක නිසා මෙතන මේක කට් කරගන්නවා. ඊට පස්සේ මම දැන් පරණ account එකේ ස්ටුඩියෝ එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයා මෙතන logo එක ක්ලික් කරන්න. ඊට පස්සේ switch account වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel දෙකම තියෙනවා. දැන් මේ උඩින් තියෙන අපේ පරණ account එක. ඒ කියන්නේ අපි දැන් setting ටික හදා ගන්න ඕනේ මේ පරණ account එකේ ඉඳන්. යට තියෙන්නේ අපේ අලුත් account එක. ඔයා අනිවාර්යෙන් මේ පරණ account එකේ තමයි log වෙලා ඉන්න ඕනේ. මම ඒ නිසා මේ පරණ account එකට ආයෙ log වෙනවා. ඊට පස්සේ ආයෙ මේකේ ස්ටුඩියෝ එකට එනවා. ඊට පස්සේ ආයෙ setting වලට යන්න ඕනේ. setting වලින් ආයෙ channel වලට යන්න ඕනේ. channel වලින් advanced setting වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage YouTube account කියලා තියෙනවා. ඔය එකට යන්න. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට එනවා. ඊට පස්සේ පහළ තියෙන advanced setting යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් movie channel යටතේ තියෙනවා movie channel to brand account කියලා. ඔයා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ mail එකේ password එහෙම ඉල්ලයි ඔයා ඒක දීලා continue කරන් ඉස්සරහට එන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ඔයාගේ පරණ account එක තියෙන්න ඕනේ මෙතන උඩ. ඔයාගේ අලුතෙන් හදපු account එක මෙන්න මෙතන යට පහළ තියෙන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් බලන්න ඒක ඔයාගේ පරණ account එක මේ විදිහට උඩ තියෙනවද කියලා your channel කියන තැන. අපේ අලුතෙන් හදාගත්තු account එක මෙතන පහළ තියෙනවද කියන අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ අලුත් account එක යටතේ පහළ තියෙනවා replace කියලා. ඔයා ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ විස්තර ටිකක් තියෙනවා. මෙන්න මේ දේවල් අපේ channel එකේ delete වෙලා යනවා. ඔයා මේ කියවලා බලලා මෙතන ටික් එක දාගන්න ඕනේ. මම මේ විදිහට මෙතන ටික් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් delete channel කියලා තියෙනවා. ඔයා ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට අරන් එනවා. ඔයා මෙතන තියෙන විස්තර ටික අනිවාර්යෙන් කියවලා බලලා මෙතන move කරගන්න. මම ඊට පස්සේ මෙතන move channel කියන එක දෙනවා. සාමාන්‍ය විනාඩි 10ක් විතර ඔයගේ channel එකේ තියෙන දේවල් අනිත් අපේ අලුත් channel එකට move වෙන්න. ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඊට පස්සේ අයින් කරලා ආයෙ new tab එකක් open කරගෙන මම ඔයගේ YouTube channel එකට ආයෙ log වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ මෙතන profile icon එක click කරගන්න. ඊට පස්සේ switch account වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ account දෙක මෙන්න මේ විදිහට හැදලා තියෙනවා. ඉතින් දැන් ඔයා ඉන්නේ ඔයාගේ අලුත් account එකේ. ඔයාගේ අලුත් channel එකේ. ඔයාගේ විස්තර ටික ඔක්කොම මේ විදිහට මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. ඔයා මේක ක්ලික් කරගන්න.
අපි දැන් බලමු අපේ account එක brand account එකක් වෙලාද කියලා. මම මේ විදිහට යන්න ඕනේ. මෙතන YouTube studio එකට. ඊට පස්සේ ඔයා මෙතන continue කරගන්න. ඊට පස්සේ setting වලට යන්න. ඊට පස්සේ මේ permission කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ account එක brand account එකක් වෙලා තියෙන දැන්. ඔයාලට මෙන්න මේ විදිහට විස්තර ටිකක් තියෙනවා අපේ account එක brand account එකක් වුණා කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ account එක brand account එකක් වුණා. ඔයාලට මෙතනින් තව දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ තව Gmail add කරගන්න පුළුවන් මෙතනින්. ඔයාලට මේ YouTube channel එකේ ප්‍රධාන email එක තියාගෙන ඔයාලට තව email මෙතනට add කරගන්න පුළුවන්. ඔයාලට මෙතන වෙන email add කරගෙන ඔයාගේ ප්‍රධාන email එක තියාගෙන ඒ add කරගත්තු email වලින් වෙන device වලට log වෙන්න පුළුවන්. එතකොට අපේ ප්‍රධාන email එක ගොඩක් ආරක්ෂිත වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද වෙන email එක add කරගන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන channel වල යනවා. ඊට පස්සේ advanced setting යනවා. ඊට පස්සේ පහළ ගියට පස්සේ manage your YouTube account කියලා තියෙනවා. ඔයා ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා account වලට එන්න. account වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා channel manager වලට පහළින් එහා පැත්තේ තියෙනවා add or remove manager කියලා. ඔයා ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට අරන් එනවා brand account details කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මෙතන users වල යටින් තියෙනවා manage permission කියලා. ඔයා මේක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ password verification එහෙම ආයි ඔයා කැන්ඩඩ් කරන් ඉස්සරහට එන්න. ඊට පස්සේ ආයෙ ඔයා මෙතෙන්ට එනවා. ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා manage permission කියලා. ඔයා ඒක ආයි click කරගන්න. ඊට පස්සේ ආයෙ ඔයා මෙතෙන්ට අරන් එනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ channel එකේ අපේ නමත් එක්ක Gmail එක මෙතන තියෙනවා. අපි දැන් බලමු තව email එකක් කොහොමද add කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙනවා add තියෙනවා. ඔයා ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයා මෙතන add කරන්න හිතන් ඉන්න email එක type කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක type කරගන්නවා. ඔයාගේ email එක දැනටමත් මේකේ තියෙනවා නම් ඔයාට මෙන්න මේ විදිහට email එක පෙන්නනවා ඔයාගේ මෙතන. මම මේ විදිහට මගේ email එක type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ email එක තියෙනවා නම් මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ පහලින් අහලා තියෙනවා අපි මේ add කරන email එකට දෙන level එක මොකද්ද කියලා. ඔයා මෙතනින් select කරගන්න. මම මෙතන manager කියලා දාගන්නවා දැනට. ඊට පස්සේ මෙතනින් invite කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු email එක මේ විදිහට මෙතනට add වුණා. ඊට පස්සේ මෙතනින් done කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයා add කරගත්තු email එකට message එකක් ඇවිල්ලා ඇති. පොඩි invite එකක් ඇවිල්ලා ඇති. ඔයා ඒ invite එක ගන්න ඕනේ. මම මේ විදිහට මගේ email එකට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට invite එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා ඒක click කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට යන්න ඕනේ. invite කියන එකට. ඔයා ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා මේක continue කරගන්න. ඊට පස්සේ ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන් manage permission කියලා තියෙනවා. ඔයා මේක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා add කරගත්තු mail එකේ password එක ඉල්ලනවා. ඔයා මෙතන password දීලා continue කරන් ඉස්සරහට යන්න. ඊට පස්සේ ආයෙ ඔයා manage permission කියන තැන අරන් එනවා. ඔයා මෙතන මේක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු mail එකයි අපේ ප්‍රධාන mail එකයි දෙකම මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙතනින් අපිවම අයින් කරගන්න පුළුවන්. මෙතනින් අපි add කරගත්තු account එක remove කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන done දෙනවා. ඊට පස්සේ මම ආයෙ යනවා මගේ ප්‍රධාන email එකට. ගිහින් මම බලනවා මට මෙතනින් අර add කරගත්තු email එක remove කරගන්න පුළුවන්ද මොන දේවල්ද කරන්න පුළුවන් කියලා. මම manage account වලට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු mail එක මේ විදිහට මෙතන add වෙලා තියෙනවා manager කියලා. ඔයාලට මෙතනින් මේක remove කරගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට මෙතන remove කරගන්න පුළුවන්. ඔයාලට නැත්තම් මේකේ මාරු කරගන්න පුළුවන්. මෙතන පොඩි විස්තර ටිකක් එනවා. ඔයා මේ කියවල බලන්න. ඉතින් ඒ විදිහට තමයි brand account එකක් කරලා තව email එකක් add කරගන්නේ. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.